ළමයි අද අපි සාකච්ඡා කරන්න යන 24 25 O level ගණිත පේපරේ කොටසේ කෙටි ප්‍රශ්න 25 තිබෙන පළවෙනි ගාන මිනිස් දින ගණනක් තියෙන්නේ. ඒකට සියලුම ළමයින්ට ඒකට ලකුණු ගන්න පුළුවන්. විස්තරාත්මකව කතා කරන කොන්දේ මිනිස් ගණන දින ගාන හදන්නේ කියලා. පළවෙනි ගාන අපිට කියලා දීලා තියෙන්නේ නිවසක බිත්තිවල තීන්ත ආලේප කිරීමට මිනිසුන් 6 දෙනෙකුට දින 8ක් ගත වේ යයි ඇස්තමේන්තු කර ඇත. එම කාර්යය දින 3කින් නිම කිරීමට අවශ්‍ය වේ නම් ඒ සඳහා මිනිසු කී දෙනෙකු අමතරව යෙදිය යුතුද? හරි අපි ගාන හදමු. හරි අපි බලමු මේ ගාන හදන්නේ කොහොමද කියලා. ගැස්සේ සද්දින ගණන් ගන්න බලන්න. හරි අපි දන්නවා ගාන හදන්නේ කොහොමද කියලා. මෙතන මිනිස්සු 6ක් දින 8ක් ගත කරනවා ඒ වැඩේ නිම කරන්න. ඒ කියන්නේ මිනිස් දින 48යි. මිනිස් දින කියලා මේ කියන්නේ මොනවද? මිනිස් දින කියලා තියෙන්නේ එක මිනිස්සෙක් දින 48ක් ගත කරනවා ඒ වැඩේ ඉවර කරන්න. දැන් අපෙන් අහලා තියෙන්නේ දින 3ක් කරන්න අමතරව කීයක් මිනිස්සු ඕනේද කියලානේ. අමතරව මිනිස්සු කීයක් ඕනේද කියලා බලන්න නම් අපි ඒ දින 3ට අදාළව කොච්චර මිනිස්සු ඕනේද කියලා හිතලා බලන්න ඕනේ. ඒක තමයි මේ බලලා තියෙන්නේ. දැන් මේ වැඩේ කරන්න එක මිනිහෙක්ට දින 48ක් ගත වෙනවා නම් දින 3න් බෙදුවොත් අවශ්‍ය මිනිස්සු ගාන එනවා මේ වැඩේ නිම කරන්න. හරිද? එතකොට මිනිස්සු 16. දැන් මේකද අපිට උත්තරේ? නෑ. ඒක නෙමෙයි උත්තරේ. අපිට අහන්නේ අමතර නැත්නම් වැඩිපුර කීයක් ගන්න ඕනද කියලා. මිනිස්සු 6ක් හිටියනේ කොහොමද? මිනිස්සු 16ක් වනේ. එතකොට අපිට වැඩිපුර අවශ්‍ය මිනිස්සු ගාන මෙතනින් අපිට හොයාගන්න පුළුවන්. අමතර මිනිස්සු 10ක් ඕනේ. එතකොට පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ 10. මේක ලේසි ගාන මිනිස් දින ගාන ලකුණු ගන්න පුළුවන් ගාන. මෙන්න මේක තමයි. හරි එහෙනම් ළමයි අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. අපි ඉස්සරහට ලොකු වැඩ ටිකක් කරනවා. සබ්ස්ක්‍රයිබ් කරලා අමතරව අපිව ලයික් කරන්න අමතක කරන්න එපා. හරි ගුඩ් බයි.